සුබෝදෑසනක් වේවා හැමෝටම. ඉතින් අද මම මගේ 20 වෙනි ප්ලාන්ට් සේල් එක අරගෙන ආවා. ඉතින් මෙච්චර මගේ ප්ලාන්ට් සේල් 19න්ම පැලමිලදී ගත්තු හැම මිස් කෙනෙකුටම ගොඩාක්ම ස්තුතියි. ඉතින් අද එහෙනම් බලමු මොනවද තියෙන පැල කියලා. මුලින්ම තියෙනවා මෙන්න මේ ඇග්ලොනිමා එක. මේකත් හරිම ලස්සන පත්‍රයක් තියෙන. මේ කොලේ ගොඩාක්ම ලොකු වෙනවා. ගහ ලොකු වෙනකොට. ඉතින් ඒක අංක 1 ඒක දෙනවා රුපියල් 350කට. ඊළඟට තියෙන්නේ මේ හැම සේල් එකකින් වගේ සේල් වෙන මෙන්න මේ ප්ලාන්ට් එක. ඉතින් ඒකත් ගොඩක් ලොකු ගහ. ඉතින් ඒක අංක 2 ඒක දෙනවා රුපියල් 300කට. ඊළඟට තියෙනවා මෙන්න මේ පත්‍ර තියෙන මේ ප්ලාන්ට් එක. ඉතින් ඒකත් ගොඩාක් උසට හැදුණු ප්ලාන්ට් එකක්. ඒක අංක 3 ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙනවා මෙන්න මේ සිල්වර් කලර් මේ අර මහත කොලේ තියෙන්නේ ඒ වර්ගය. ඉතින් ඒකත් ගොඩාක් මේ බුෂ් එකක් වගේ නිකන් කොළ ගොඩාක් හැදුණු මේ ලොකු ප්ලාන්ට් එකක්. ඒක අංක 4 ඒක දෙනවා රුපියල් 350කට. ඊළඟට තියෙනවා මෙන්න මේ කහ පාටට හුරු පත්‍රයක් තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක. ඉතින් ඒක අංක 5 ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙනවා මෙන්න මේ වර්ගය. ඒක අංක 6 ඒක දෙනවා 150කට. ඊළඟට තියෙනවා මේකත් ගොඩක්ම සේල් වුණු ප්ලාන්ට් එකක්. ඉතින් ඒක අංක 7 ඒකක් දෙනවා 250කට. ඊළඟට තියෙනවා මෙන්න මේ කැලතියා වර්ගය. ඉතින් ගොඩක් උස ගහක් එකක්. ඉතින් ඒක අංක 8 ඒකක් දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙනවා මෙන්න මේ ජංගල් ෆීවර් වර්ගයේ මේ පිලෝ එක. ඉතින් ඒකත් මේ විදිහට කට් කරගන්න පුළුවන් ප්ලාන්ට් එකක්. ඉතින් ඔයාලා මේක කට් කරනවා නම් තනිකරම පොඩි පොල්ලෙලි වල හිටවන්න. මේ හැබැයි පොල්ලෙලි නම් ටිකක් මර කහට යවලා ගන්න ඕනේ. ඊට පස්සේ මේක සතියක් විතර හෙවණේම තියන්න පුළුවන් නම් මේ ඇතුළක වගේ තියන්න. ඊට පස්සේ මේ එළියට දැම්මට කමක් නැහැ. මුල් අදිනවා හොඳටම. තනිකරම පොල්ලෙලි හැදුවාම. ඉතින් ඒක දෙනවා අංක 9 රුපියල් 900කට. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ අර සිල්ල කොලේ තියෙන සිල්ල පාට කොලේ තියෙන මේ පිලෝ එක. ඉතින් ඒක අංක 10 ඒක දෙනවා 250කට. මේවා ඉක්මනටම පඳුරු දාන වර්ග. ඒකෙම වෙරිගේටඩ් එක තමයි මේක. ඉතින් ඒක ටිකක් මිලකට යන වර්ගයක් මේ වර්ගය. ඉතින් ඒක අංක 11 ඒ ප්ලාන්ට් එක දෙනවා රුපියල් 350කට. ඊළඟට තියෙනවා මෙන්න මේ ගෝල්ඩන් වයලින් එක. ඒක මම ගිය පාර සේල් එකටත් දැම්මා. ඉතින් මිස් කෙනෙක් ඕඩර් කරලා ගත්තේ නැහැ. ගොඩක් ඉල්ලපු කෙනෙකුට දෙන්න උනේත් නැහැ. ඉතින් ගන්නවා නම් පමණක් කියන්න. ගන්න නැත්නම් ඇත්තටම මැසේජ් එකක් දාන්න ගන්න විදිහක් නැහැ කියලා ඒක අපිට ගොඩක් පහසුවක්. ඉතින් ඒක අංක 12 ඒක දෙනවා රුපියල් 500කට. ඊළඟට තියෙනවා මේ ටෙරයිසෝ ප්ලාන්ට් එක. ඉතින් ඒක අංක 13 ඒක දෙනවා රුපියල් 350කට. ඊළඟට තියෙනවා මෙන්න මේ බර්කින් ප්ලාන්ට් එක. දැන් නම් ඒක ඉරි එනවා. ඉතින් මේකත් උස ප්ලාන්ට් එකක් පොඩිම නෑ. ඒක අංක 14 ඒක 1600කට දෙනවා. ඊළඟට තියෙනවා මෙන්න මේ සිල්වර් හොමලමිනා එක. ඒකත් හොඳට උසට හැදුණු ප්ලාන්ට් එකක්. ඉතින් ඒක අංක 15 ඒක දෙනවා රුපියල් 350කට. ඊළඟට තියෙනවා මෙන්න මේ කොලේ තියෙන මේ ප්ලාන්ට් එක. ඒකෙත් පොඩි පැලයකුත් තියෙනවා. ඉතින් ඒකත් දෙනවා අංක 16 ඒක දෙනවා රුපියල් 300කට. ඊළඟට තියෙනවා කැලීඩියම් වර්ග කීපයක් මෙන්න මේ පත්තු තියෙන මෙන්න මේ විදිය. මේක මේ තවත් වර්ගයක් හැදිලා තියෙනවා. මම ඉතින් ගන්න කෙනෙකුට ඒකත් ගලවලා එවන්න නැත්නම් මටත් නෑනේ. මටත් නෑ ගන්න කෙනාටත් නෑ. ඒ හින්දා මේ ඒකත් එක්කම එවන්නම් ගන්නවා නම්. ඉතින් ඒක අංක 17 මේ රුපියල් 200කට දෙනවා ඒ ප්ලාන්ට් එක.
ඊට පස්සේ තියෙනවා මෙන්න මේ සුදු පාට පත්‍රය තියෙන මේ කැලේඩියම් එක. ඒක අංක 18. ඒක දෙනවා රුපියල් 150කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ කැලේඩියම් එක. ඒක අර නිකන් පොඩ්ඩක් අලු පාටක් වගේ තියෙන එකේ. ඉතින් ඒක අංක 19. ඒක දෙනවා රුපියල් 150කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ කළු පාට පත්‍ර තියෙන මේ කැලේඩියම් එක. මේ ඒක අංක 20. එකක් දෙනවා 150කට. ඊළඟට තියෙනවා මෙන්න මේ විසිතුරු ප්ලාන්ට් එක. ඒක අංක 21. ඒක දෙනවා රුපියල් 200කට. ඊළඟට තියෙනවා මෙන්න මේ පැලේ. මේවත් ඉක්මනටම පඳුරු දාන වර්ග දැනටමත් පැල දාලා තියෙන එකේ. ඉතින් ඒක අංක 22. ඒක දෙනවා 150කට. ඊළඟට තියෙනවා මේ වර්ග. මේක එක වර්ගයක්. මේක කහ පාට එක. දැන් නම් අවුව වැටිලා නිසා ඔයාලට පේනවා. පැහැදිලිව පේනවද දන්නේ. ඉතින් එක ප්ලාන්ට් එකක් එක පොට් එකක් දෙනවා රුපියල් 200කට. ලස්සනටම හැදිලා තියෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා සින්ගෝනියම් පැකේජ් එකක්. මම ළඟ ලොකුවට නම් සින්ගෝනියම් වර්ග නෑ. ඉතින් මේ තියෙන ටික තමයි. මේක එක ප්ලාන්ට් එකක්. මේක පින්ක් සින්ගෝනියම් එක. මේක ටික උස යන්නේ නැති වර්ගය. මේක අනිත් එක. මේක මේ වර්ගය හොඳට වෙරිගේටඩ් වෙලා තියෙනවා එකක්. ඊළඟට මේක මේ සුදු පාට කොලේ තියෙන සින්ගෝනියම් එක. මේක නම් මට නම් අලුත් වර්ගයක් මේ සින්ගෝනියම් එක. මම ඒකේ ලොකු පැලේ ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේකේ පැලයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ටිකම ඔයාලට මම රුපියල් 1000කට දෙනවා. ඉතින් ගන්න කැමති කෙනෙකුට මම මේ චූටි පැලේ පුළුවන් නම් පොට් එකක දාලා මේ වන්නම්. ඉතින් ඒ අංක 24 රුපියල් 1000කට දෙනවා. ඊළඟට තියෙන්නේ ඇන්තූරියම් වර්ග කිහිපයක්. නම් අවුව ඇවිදින නිසා පැහැදිලි වෙන එකක් නැද්ද මන්දා. ඉතින් මෙතන මේක මේ ෆැන්ටසි ලව් ප්ලාන්ට් එකක්. ඉතින් මේක ලොකු ගහක් මගේ මදර් ප්ලාන්ට් එකක්. ඉතින් මේකේ මේ විදියට තමයි මල් තියෙන්නේ. මේවා පරණම මල් මුලින්ම ආපු මලද කොහෙද මේ තියෙන්නේ. ඒවා මේ මල් එහෙමම තියෙනවා. මොකුත්ම වෙන්නේ නැහැ. ඉතින් මල් තියෙනවා මෙතන 7ක් විතර තියෙනවා මේ පරණ මලුත් එක්කලා. ඉතින් මේ විදියට ලස්සනට ටිකක් කර්ලි ගතියට හැදෙන්නේ මේක. ඉතින් මේක ගන්න කැමති නම් මේක මන් දෙනවා ඔයාලට රුපියල් 1200කට. මේක මේ අංක 25. ඊළඟට තියෙනවා මෙන්න මේ පින්ක් රොමෑන්ස් වර්ගයේ මේ පැලේ. මේක ටිකක් ඉතින් දුර්ලභ වර්ගයක් නේ. පරණ වර්ගයක්. නමුත් මම වැඩි සේල් කරනවා දැකලත් නැහැ. ඉතින් ඒක අංක 26. ඒක දෙනවා රුපියල් 900කට. ඊළඟට තියෙනවා අංක 27ට මෙන්න මේ ෆ්ලෑෂ් එක. ඉතින් මේක තමයි එකේ මල් නම් තියෙනවා 10ක් විතර. හරි ගොඩාක් මල් පිපෙනවා මේක. මං හිතන්නේ මේක මනි ෆ්ලෑෂ් එක. ඉතින් මේ විදියට පැල ගොඩාක් දාන වර්ගයක්. දැනටමත් පැල 3ක් විතර වටේට තියෙනවා චූටි පැල. ඉතින් මං ගන්න කෙනෙකුට පරිස්සමට එවන්නම් මේක ගන්නවා නම්. ඉතින් ඒ අංක 27ට මේ ප්ලාන්ට් එක දෙනවා 1500කට මොන. ඊළඟට තියෙනවා සීඩ් එකක් අංක 28. මේක තමයි ඒකේ මල. ඉතින් හරිම ලස්සන රෝස පාටක් වගේ තමයි තියෙන්නේ. තද රෝස පාටක්. දෙපැත්තෙන් බයි වෙනවා එකක්. ඒක අංක 28. ඒක දෙනවා රුපියල් 700කට. ඊළඟට තියෙනවා මේක ස්වීට් ඩ්‍රීම් වර්ගයේ. මේක නම් පරණයි මල.
මේ ප්ලාන්ට් එක දෙනවා රුපියල් 500කට එක අංක 29. ඊළඟට තියෙනවා පින්ක් බර්ඩ් වර්ගයේ මේ ප්ලාන්ට් එක. මේ විදියට තමයි මේකේ චූටි මාළනේ ගොඩාක් පිපෙන්නේ. ඉතින් ඒක අංක 30 ඒක දෙනවා රුපියල් 600කට. ඊළඟට 31ට තියෙන්නේ මෙන්න මේවා නම් බැංකුක් වර්ග නෙමෙයි. මේ විදියට ලස්සන රෝස මෙරුන් කලර් එකක් තමයි මේකේ තියෙන්නේ. මේ පොහොට්ටු මේ ඉතින් ලොකු ප්ලාන්ට් එකක් මේ විදියට. ඉතින් ඒක 31ට මම දෙනවා රුපියල් 450කට. ඊළඟට තියෙනවා මේකත් මේ බැංකුක් නෙමෙයි. ඒකේ ලස්සනට මේ රෝස පාට දිලිසෙන මලක් තමයි ඒකේ පිපෙන්නේ. ඉතින් ඒක ප්ලාන්ට් එක දෙනවා මම රුපියල් 350කට. ඊළඟට තියෙනවා මේ සාසෝ වර්ගයේ මේ ප්ලාන්ට් එක මේ විදිහේ මලක් තමයි ඒක පිපෙන්නේ. ඉතින් ඒක දෙනවා මම රුපියල් 300කට. ඉතින් පොඩි පැල නෙමෙයි හොඳට හැදුණු ප්ලාන්ට්. ඉතින් මේ ටික තමයි අද මගේ ප්ලාන්ට් සේල් එකේ තියෙන්නේ. ඉතින් ඔයාලා ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් 075යි 590යි 70යි 19 කියන මගේ WhatsApp අංකයට කෝල් එක මේ මැසේජ් එකක් දෙන්න. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.